ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. දෙසැම්බර් 16 වන දින අබුඩාබි හිදී පැවැත්වීමට නියමිත ඉන්දිය ප්‍රීමියර් ලීග් වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක් මෙවර ඉදිරිපත් වී තිබෙනවා. එම ලැයිස්තුවේ වනිදු හසරංග, මතීෂ පතිරණ හා මහේෂ් තීක්ෂණ ඇතුළත් වන අතර ඔවුන් සියල්ලන්ම රුපියල් කෝටි 2ක ඉහළම මූලික මිල ගණන් කාණ්ඩය යටතේ වර්ග කර තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පළපුරුදු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් වන පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් හා දසුන් ශානකද වෙන්දේසියට ඇතුළත් කර තිබෙනවා. නැගීන අපේක්ෂකයින් ලෙස චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ හා විජේකාන්ත් වියස්කන් ඇතුළත් වී තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත්, ප්‍රවීන් මැතිව් හා පින්ඩ ප්‍රනාන්දුද මේ සඳහා ඉදිරිපත් වී තිබෙනවා. මේ අනුව මෙම ක්‍රීඩකයින් 12 දෙනා පහත මිල ගණන් යටතේ වෙන්දේසියට ඉදිරිපත් වී තිබේ. වනිදු හසලංග, මහේෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ ඉන්දිය රුපියල් කෝටි 2කටද, කුසල් ජනිත් හා චරිත් අසලංක ඉන්දිය රුපියල් කෝටියකටද, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, විජේකාන්ත් වියස්කාන්ත්, දුනිත් වෙලාලගේ හා බින්ඩ ප්‍රනාන්දු ඉන්දිය රුපියල් ලක්ෂ 75කටද, ප්‍රවීන් මැතිව් ඉන්දිය රුපියල් ලක්ෂ 30කටද ඉදිරිපත් කර තිබෙනවා. මෙම වෙන්දේසි සජීවී විකාශය මෙරට වේලාවෙන් දෙසැම්බර් 16 වනදා පස්වරු 1ට ස්ටාර් ස්පෝර්ට් නාලිකාව ඔස්සේ නැරඹිය හැක. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට අපව subscribe කරලා බෙල් එකම ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න මතක් කරගන්න.